අදත් අපි ගණිත කෙටි ක්‍රමයක් බලමු. කොහොමද ගණිත කෙටි ක්‍රමේ මොකක්ද කරන්නේ? අපි බලමු වර්ගමූලයක් වර්ගමූලයකට අදාළ අගය හොයන්නේ කොහොමද කියලා. බලන්න. වර්ගමූල 64. ඒකේ අගය හොයන්නේ කොහොමද? හරිම ලේසි. මේ සංඛ්‍යා දෙකේ ඉලක්කම් දර්ශකය හොයාගන්න. ඒ කියන්නේ 6යි 4යි එකතු කරාම 10යි. ආයෙ නැවත එක ධන බිංදුව එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ ලැබුණු සංඛ්‍යාව අපි දෙකක් අඩු කරනවා. එතන උත්තරේ 8යි. මොකද කරේ? 6යි 4යි එකතු කරා උත්තරේ 10යි. 10න් දෙකක් අඩු කරා උත්තරේ 8යි. 8 වරක් 8 64යි. බලන්න කොච්චර ලේසිද කියලා. වර්ගමූල 25. කොහොමද කරන්නේ? 2යි 5යි එකතු කරනවා. මේ වර්ගමූල 25 2යි 5යි එකතු කරනවා. උත්තරේ 7යි. 7න් දෙකක් අපි අඩු කරනවා. උත්තරේ කීයද? 5යි. එහෙනම් වර්ගමූල 25 අගය 5යි. 5 වරක් 5 25යි. වර්ගමූල 289 ඉලක්කම් දෙනුක සංඛ්‍යාව. මේකෙත් අපි ඉලක්කම් දර්ශක හොයා ගන්නවා. ලැබෙන සංඛ්‍යාව පමණයි ගන්නෙ. 2 ධන 8 ධන 9. මේ ටික එකතුව 19ක් එනවා. අපි කරන්නේ 19න් දෙකක් අඩු කරනවා. 19න් දෙකක් අඩු කරාම 17යි. අනිවාර්යෙන් අපි මේකෙන් දෙකක් තමයි අඩු කරන්නේ. 17 වරක් 17 289යි. ඊට පස්සේ බලන්න. වර්ගමූල 196. 1 ධන 9 ධන 6. මේ තුනේම එකතුව අපිට 16යි කියලා ලැබෙනවා. 16න් දෙකක් අඩු කරාම 14යි. 14 වරක් 14 196යි. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න, යටින් තියෙන bell icon එක click කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ කෙටිකම තවත් ඉදිරියට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම බොහොමත් ස්තුතියි.